ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රෝහලක් වන ගාල්ල ජාතික රෝහල බල්ලන්ටම වෙන් වූ රෝහලක් බවට පත්ව තිබෙනවා. මෙහි නිදැල්ලේ සැරිසරන බල්ලන් නිසා රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් රෝගීන්ට සහ රෝගීන් බැලීමට එන අයටත් දැඩි පීඩාවක් විඳින්න සිදු වෙලා. රෝහලේ ගොඩනැගිලි ඇතුළත සායනික කාමරවල, එන්නත් කාමරවල, රුධිර සාම්පල එකතු කරන ස්ථානවල, වාට්ටුවල, ඔසුසලයේ මෙන්ම බාහිර රෝගී අංශයේත් නිදැල්ලේ හැසිරෙන බල්ලන් විශාල වශයෙන් දක්නට පුළුවන්. අධ්‍යක්ෂ කාමරය අසල පවා බල්ලන් රජ කරනවා. මේ ඔබ දකින්නේ රුධිර කාන්දු පෙරණය කරන ලද රෝගියෙකු අසලම බල්ලෙකු සිටින ආකාරය. රෝගීන් සපත්තු ගලවා ඇතුළු විය යුතු ස්ථානවල පවා හොරි, දද, කුෂ්ඨ සහිත දුගද හමන බල්ලන් නිදැල්ලේ සැරිසරනවා. ජාතික රෝහලේම සේවිකාවක් බල්ලන්ට රෝහල ඇතුළත තැන තැන කෑම දමන ආකාරයයි මේ නතර කරන්න කියා අධ්‍යක්ෂවරයා ඇයට නියෝග කර තිබුණත් ඇය ඒ උපදෙස් පිළිපදින්නේ නැහැ. වාට්ටුවක කිනිතුල්ලන් සිටින ආකාරය මේ. බල්ලන්ගේ මල පහ රෝහල පුරාම තැන තැන දකින්නට තිබෙන්නේ මේ විදියට. විෂ බීජ වලින් තොර පිරිසිදු ස්ථානයක් විය යුතු ජාතික රෝහලක් බල්ලන්ගේ අසූචි පිරුණු විෂ බීජ ආකාරයක් බවට පත්ව ඇතත් සෞඛ්‍ය බලධාරීන් තවමත් ඇස්කන් පියාගෙන ඉන්නේ ඇයි? අපේ කරාපිටිය ජාතික රෝහලේ මෙවැනි විට විශාල උවදුරකට මුහුණ පාන සිද්ධ වෙලා තියෙනවා. සුනකයන් විශාල ප්‍රමාණයක් මේ ජාතික රෝහල තුල ගැවසෙනවා. ලොකු ප්‍රශ්නයක් මේ කරාපිටිය මේ හොස්පිටල් එකට. මම ඉල්ලා සිටිනවා බලධාරීන්ගෙන්, විශේෂයෙන්ම අධ්‍යක්ෂතුමාගෙන් මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා. යොමු කරලා මේ සම්බන්ධ අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්න කියලා මම මේ අවස්ථාවේ ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. අයාලේ යන බල්ලෝ දැන් රෝහලේ රජ වෙලා. දැන් හැම තිස්සෙම වැළුවොත් නැත්තම් එක්ක රෝගියෙකුගේ ඇඳ යටට යනවා. එහෙම නැත්තම් කොරිඩාව වෙනවා. එහෙම නැත්තම් රෝහලේ රෝගීන්ට වාඩි වෙලා තියෙන බංකුවක් උඩ läගලා ඉන්නවා. ඒ ආදී වශයෙන් මේ බලු ජනගහණය අති විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක ඉවත් කරගන්නට අපි යම් අයට යෝජනා කරත් ඒව අද වෙනතුරු ඉෂ්ට වෙලා නැහැ. මේක ඊටාම කනගාටුවට කාරණාවක්. මම දකිනවා බල්ලෝ ඇවිල්ලා එන රෝගීන්ට පනිනවා, හපා කනවා, ඒ මිනිස්සු බය භීතියටපත් වෙනවා, වැටෙනවා, දුවනවා. ඒක යුද්ධ පිටියක් වගේ අසරණ රෝගීන්ට හැසිරෙන සිද්ධ වෙලා තියෙනවා. මේක ජාතික රෝහලක නොවිය යුතු, නොදුටිය යුතු කාරණාවක් හැටියටයි මම දකින්නේ. ඉතින් මේ රෝගීන්ටත් බල්ලන්ටත් මේ රෝහලේ ජීවත් වෙන්න මේ ඇත්තටම අමාරුයි. මේක කවුරුවක්වත් මේකට උත්තරයක් හොයන්නේ නැහැ. මේක මං හිතන්නේ විවිධ මාධ්‍යකරුවන් මේ ගැන ලොකු අවධානයක් යොමු කරා. ඒ වුණාට ඒවා සමහරලාට උසුළු විසුළු කිරීම වලට ලක් කරලා තිනවා. මම දැක්කා මේක මේ වැඩක් නැති ප්‍රශ්නයක් කියලා. මේකයි මේ බලධාරීන්ගේ අවධානයට යොමු වෙන්නේ නැත්තේ කියන එකයි අපිට තියෙන ප්‍රශ්නේ. සත්තු මරන්න කියලා අපි කියන්නේ නැහැ. සත්තුන්ටයි මිනිස්සුන්ටයි එකම රෝහලක ජීවත් වෙන්න බෑ. මොකද මේ රෝහල රෝගියාගේ. ඒ රෝගියාට නිදහසේ යන්න අවස්ථාව තියෙන්න ඕන. මම සැප්තැම්බර් 6 වෙනිදාව හොස්පිටල් එකට අපේ ඔළුවේ ශල්ව කර්මයක් කරපු ලෙඩෙක් බලන්න මමයි වයිෆුයි යනකොට බල්ල දෙන්නෙක් ඉඳලා මට පැන්න හොස්පිටල් එක ඇතුලේ. ඊට පස්සේ මම බේරිලා ගියා. ලෙඩා බල්ලා ඇවිල්ලා එනකොට මට ආයි පැන්නා ඒ බල්ලා මාව විකුවා. මට තුවාල වුණේ නැහැ, දත් වැදුනා කකුලේ. ඊට පස්සේ මං හෙල්මට් එකෙන් බල්ලට පහර දීලා තමයි ආවේ ඔතනින්. පස්සේ ඒකට මට මේ ඩියුටි එකේ හිටි සිකියුරිටි ගෑනු මිනිහෙක් බැන්නා. බල්ලට ගැහුවයි කියලා. මට පේන විදිහට මේගොල්ලෝ මේ බල්ලෝ ඇති කරනවා හොස්පිටල් එක ඇතුලේ. අනේ යට රිදෙන්න ඕනේ නැහනේ. ඊට මාසෙකට ඉස්සෙල්ලත් අපේ ඥාතියෙක්ව කෑවා බල්ලෙක් හොස්පිටල් එක ඇතුලේ. මට පේන්නේ මෙතන මේ පරිපාලනයේ තියෙන අකාර්යක්ෂමතාවය තමයි මේ බල්ලෝයි ලෙඩ්ඩුයි මිනිස්සුයි ඔක්කොම මෙතන ලගින්නේ මේ. ගාල්ල ජාතික රෝහල යනු බල්ලට ගිය රෝහලක්ද අපි ප්‍රශ්න කළ යුතුයි.